ගිහිල්ලා ග්‍රැනිව ගෙන්නගමු කාමරේට. ඒ කියනෝනේ සද්ද වුණ ගම අපිට නෙලන්න. ඒත් ඒ කියනකොට කොල්ල එනකොට කමරේ බඩ මකුලේ. අනික තමයි ග්‍රැනි සර්ප්‍රයිස් වෙන්නේ. අර ග්‍රැනි බොක්ක ඉතින් කොහමද? සද්ද වුණාට කොල්ල නෑනේ පේන්නේ. සමහර විට ග්‍රැනි හිතනවා ඉතින් මේ ග්‍රැනිගේ මකුලෝ වෙන්න තින්නේ කියලා. ඒත් බලහන්කෝ ග්‍රැනිගේ මකුලත් එක්ක අපේ සයිස් එක. හරියට ඔය කතාව යන්නේ. අපේ නම් ග්‍රැනිට ෂොට් එක දෙමු. ග්‍රැනි ආවෙත් අපිට ෂොට් එක දෙන්නනේ. ඔන්න ඉතින් අපි ග්‍රැනිට ෂොට් එක දුන්නා. පේනවනේ බං ග්‍රැනිත් ආයේ ඊසි. ග්‍රැනි ආවා කියලා ග්‍රැනි අපිට ගහන්න යන්නේ නැහැ. අපිට තියෙන්නේ ග්‍රැනිට ෂොට් එක දීලා අපේ වැඩ ටික කරගන්න. හරියට එහෙනම් ග්‍රැනි මෙතනම රෙස්ට් එකක් ගන්න වෙලේ අපි මේ ගේවට ඇවිදලා බලමු අපිට තව මේකේ තියෙන ඔප්ෂන් සෙට් එක මොනවද කියලා. එහෙනම් ඒකව ඔතෙන්දලා රෙස්ට් එකක් ගන්න. රෙස්ට් එකක් අරන් ආවත් ඉතින් වාට වෙන්න මගෙන් පාර කන්න තමයි. හරි ඉතින් බා ඊට පස්සේ තව එකක් කියන්න ඕනේ මෙතනදී අපිට තියෙන්නේ ග්‍රැනි ගේම් එකේ නිව් අප්ඩේට් එක තියෙන එක නෙවෙයි. ඒ කියන්නේ මේකේදී අපිට අර සූ එකට යන්න විදියක් නැහැ. අර මේ කවුද මකුළු ගෑණි කවුද? මකුළු ආච්චි. එයා නෑ මේකේ. ඒ කියන්නේ ඒ අප්ඩේට් එකට කලින් ආපු මොඩ් වර්ෂන් එකක් තමයි මේක. ඒ හින්දා අපිට ඒ සෙට් එක මේක කරන්න නෑ. අනිත් සෙට් එකේ විදිහටම තියෙනවා. අර කැල්ල තමයි අඩුවට තියෙන්නේ. ඒකෙත් හිටියන අපිට ඉතින් දෙන්නගේ දොරන්ද සටනම් බලන්න දෙන්න. ඒකෙන් මකුළු තඩියෙක් අපිට ඉතින් මකුළු තඩියෙම තමයි. ඊට පස්සේ බං අපි එන සයිස් නේ. ඒ හින්දා අපිට අර මේ ඔරිජිනල් ගේම් එකේ වගේ මේ වගේ තියෙන නිකන් බින්ගේවල් වගේ ඒ වශයෙන් මේ කවුළු වශයෙන් රින්ගල යන්න බෑ. ඒ කියන්නේ අපි එන සයිස් නේ මේකේ. ඒ හින්දා ඊට අපි කොච්චර try කරත් අපිට යන්න බෑ. පේනවනේ අපි කොච්චර ඉස්සරහට යන්න try කරත් අපිට ඒකේ යන්න බෑ. ග්‍රැනි මොනවද මං කරන්නේ ආයෙ ඇවිල්ලා ටෙස්ට් එකක් ගනින් බං. ඔව් මේ වයසට ඔහොම ඇවිදින්න හොඳ නෑ. ඔතන වැටෙන්න එපා ඉතින් ඇඳට වෙලා ඉදහම් පොඩි රෙස්ට් එකක් අරගෙන. ඉතින් අපිට එතනින් යන්න බෑ කියන්නේ මෙතනිනුත් යන්න බෑ. මොකද මේකත් ඒ වගේම පොඩි කවුරුවක්. හරි බං ඉතින් ඊට පස්සේ අපි මේකෙදි උඩ ඉඳන් වැටෙනවා කියලා කිසිම ඩැමේජ් එකක් අපිට වෙන්නේ නැහැ. ඉතින් ඔරිජිනල් එකේ වගේ අපි ඔතනින් වැටෙනවා කියන්නේ කොහොමද බං